අයිබෝන් අද 2025 ඒලෝල් ගාන කතා කරන්න යන්නේ MCQ එක. හරි. අපි බලමු කොහොමද මේක ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් අපිට තියෙනවා මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනයේ මේ විදියට පෙන්වන්න කියලා. ඒව පෙන්වනකොට මෙතන R ට එන්න ඕනේ ධනාගයක්, ඒ වගේම ඇල්ෆාට එන්න ඕනේ 0.90 අතර අගයන් කියලා තමයි උතනින් කියන්නේ. එතකොට අපි මේකේ ගත්තොත් මේක ඉස්සරහට හදන්න sin θ ඍණ මූල 3යි cos θ මෙයාව ඉස්සරහට මේ විදිහට පෙරලන්න නම් අපි දන්නවා අපිට තියෙන સિદ્ધාන්තයේ තියෙනවා මෙන්න මේ විදිහේ කතාවක්. මතක් කරගන්න સિદ્ધාන්තයේ a cos θ දන b sin θ ආකාරයේ ගාණක් තමයි මේ ඇවිත් තියෙන්නේ. පැහැදිලිද? එතකොට අපි කරන්නේ මේ තියෙන sin ගේ සහ cos ගේ තියෙන සංගුණකයන් වර්ග කරලා වර්ගයන්ගේ එකතුවේ වර්ගමූලය ගන්නවා. ඒ කියන්නේ දැන් sin θ ගේ නම් මෙතන තියෙන සංගුණකය වෙන්නේ 1. එතකොට එකේ වර්ග. cos θ ගේ සංගුණකය වෙන්නේ ඍණ මූල 3. ඍණ මූල 3 වර්ගයේ වර්ගමූලය තමයි මෙතන ඉන්නේ. එතකොට එකේ වර්ගය 1යි ඍණේ වර්ගයේ ඍණ මූල 3 වර්ගය 3යි. ඒ කියන්නේ මෙතන එනවා මූල 4. එතකොට උත්තරේ 2. ඉතින් 2 තමයි මෙතනදී අර સિદ્ધාන්තයට අනුව අපෙන් අහන කතාව. එතකොට මෙතනදී කරන්නේ ඔය ගන්න 2 කියන ඉලක්කම අපිට මෙයාට ඇඳ ගන්න ඕන මේකේ સિદ્ધාන්තයේ ආකාරය තියෙනවා. එතකොට අපි කරන්නේ 2 කියන කෙනා අතින් දානවා නම් ඒ දාන කෙනා ගානට වෙනසක් කරන්න බෑ. ඒක නිසා මේ හැම දාන දෙකක්ම ඒ කියන්නේ අපි මෙතනදී කරන්නේ මේ සංගුණකයන් වර්ග කරලා අරගෙන ලැබෙන පිළිතුරෙන් මේ තියෙන හැම පදයක්ම බෙදාගෙන යන එක. එතකොට බෙදන් යනකොට ඒ බෙදන කෙනා අපි ගානට වෙනසක් කරන්න බෑ. ඒක නිසා බෙදන ගමන් මේ බෙදන කෙනා නැති වෙන්න අපි එළියෙන් දෙකක් දා ගන්නවා. ඒ කියන්නේ මූල 3 බෙදීම 2 වතාවක් cos θ. එතකොට ඔයාලට පේනවා දෙකෙන් ගුණ කරපු ගමන් මේ තියෙන කලින් ප්‍රකාශනය මේ විදිහටම ලැබෙනවා කියන එක. ඊට පස්සේ දැන් හදන්න තියෙන්නේ sin θ ඍණ ඇල්ෆානේ. හරිද? ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕන ඔය sin θ ඍණ ඇල්ෆා කියන්නේ sin θ cos ඇල්ෆා ඍණ cos θ sin ඇල්ෆා කියන સિદ્ધාන්තය. හරි. ඔක ඒ දන්න b දැම්මත් එහෙමයි. sin a ඍණ b කියන්නේ sin a cos b ඍණ cos a sin b. එහෙනම් ඔය විදියට හදා ගන්න ඕන. එතකොට ඔයාලට පේනවා ඔය විදියට හදන්න නම් මේ විදිය ගන්න නම් මේ ගානේ මෙන්න මේ කියන ප්‍රකාශනය තියෙන්න ඕන. එහෙනම් ඔයාලට පේනවා cos θයි sin θයි තියෙනවා. දැන් මදි වෙන්නේ cos alpha කෙනෙකු sin alpha කෙනෙකු. ඉතින් අපිට මේ තනි ප්‍රකාශනයකට හදන්න අපිට පුළුවන් මෙතන cos කෙනෙක් ගන්න නම් අපි දන්නවා භාගය කියන්නේ cos 60. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් දෙවතාවක් sin θ cos 60. හරි. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් 5 බෙදීම 3 කියලා. දැන් අපි දන්නවා 5 බෙදීම 3 කියන්නේ 60 කියන එකට. ඍණ හරි cos θ මෙන්න මෙයාව ගන්න වෙන්නේ sin ගෙන්. ඔයාලට පේනවා cos ගේ පදයක් තියෙනවා. එහෙනම් මේක වෙන්නේ අපි දන්නවා sin 60. sin 60. එහෙනම් cos 60 භාගයයි sin 60 මූල 3 බෙදීම 2යි. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මූල 3 බෙදීම 2 මෙන්න භාගය. හරි. එහෙනම් ඔයාලට පේනවා අන්න අර තියෙන સિદ્ધාන්තයේ විදියට ගාන දැන් හැදිලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් sin θ ඍණ 5 බෙදීම 3 කියලා. හරි. එහෙනම් ඔයාලට පේනවා sin θ cos 5 බෙදීම 3 ඍණ cos θ sin 5 බෙදීම 3. එහෙනම් ඔන්න අපිට අර දීලා තියෙන ආකාරයට අපි ප්‍රකාශනේ හදාගෙන ඉවරයි. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට මෙයාව පෙරලන් අපි ඉවරයි. එහෙනම් r කියන්නේ 2යි ඇල්ෆා කියන්නේ 5 බෙදීම 3යි කියලා ඔයාලට උත්තරේ එනවා. ඉතින් ඕක හරියන්න ඕනනේ. මේකේ කියනවා r කියන්නේ ධනාගයක් කියලා. පැහැදිලිද? එතකොට θ ඇල්ෆා කියන්නේ 90ත් බිඳුවත් අතර කෝණයක්. එහෙනම් ඒ කතාව උතනින් හරියනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔය ප්‍රකාශන ඉවරනයින් පස්සේ දෙවෙනි කොටසේ අපිට කියනවා ළමයි මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනයට අවමාගය තිබෙන පරිදි θ ගේ අගයන් ටික හොයන්නලු. එතකොට අවමාගය තියෙනවා කියලා කියන්නේ අපි මේ ගත්ත ප්‍රකාශනයේ අවසානයේ අපි විසඳගෙන ආවයින් පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවනේ. ඉතින් ඒ කියන්නේ ඔයාලට පේනවා මේක ඇතුලේ තියෙන ඔය තියෙන අගයන් එහා මෙහා ගෙනියන්න පුළුවන් කෙනා. ඒ කියන්නේ විචලනයට භාජනය කරන කෙනා වෙන්නේ මේ sin කෙනා කියන එක. එතකොට ඔයා දන්නවා sin කෙනෙක්ගේ පරාසය වෙන්නේ ඍණ 1යි ධන 1යි අතර. එතකොට sin කෙනෙක්ට ගන්න පුළුවන් අඩුම අගය කවුද? ඍණ 1 වෙන්නේ. ඒ කියන්නේ අවමාගය ඍණ 1. මොකද sin කෙනෙක්ගේ අවසානයේ මේ ගාන හදාගෙන ආවෙන් පස්සේ එන්නේ මෙතනටනේ. එතකොට මෙයා තමයි විචලනය කරන්න පුළුවන් කෙනා. එහෙනම් මේ කියන ප්‍රකාශනයේ ඔය තියෙන sin θ ඍණ 5 බෙදීම 3 අවම කරොත් මේ සම්පූර්ණ ප්‍රකාශනයම අවම වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන කෙනාගේ අවමය වෙන්නේ ඍණ 1. මොකද අපි දන්නවා sin ගේ පරාසය ඍණ 1 සහ ධන 1 අතර තමයි
සයින්ගේ ශ්‍රිතේ හැසිරෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ කියන කතාවත් එක්ක ඉස්සරහට අරගෙන යමු මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් මෙතනින් පස්සේ මම මේක මෙතනට ගන්නවා. එහෙනම් sin තීටා ඍණ 5 බෙදීම 3 සමානයි ඍණ 1යි. අපි දන්නවා දැන් ඍණ 1 කියන්නේ sin 91යි කියන එක අපි දන්නවා. හරි ඍණ sin 5 බෙදීම 2. ඉතින් අපිට පුළුවන් මේක තීටා ඍණ 5 බෙදීම 3 sin ඍණ 90 කියලා ගන්න. හරි sin 180 ඍණ t1. හරි එහෙනම් මේකෙදි පරාසයක් අපිට දෙන තීටට ගන්න පුළුවන් අඩුම එක්කෙනා කියලා. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් තීටා ඍණ 5 බෙදීම 3 සමානයි n5 ධන ඍණ 1යි n ඍණ 5 බෙදීම 2. එහෙනම් අවසාන උත්තරේ තීටා සමානයි n5 ධන ඍණ 1යි n ඍණ 5 බෙදීම 2 ධන 5 බෙදීම 3 කියලා මේකේ උත්තරේ ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි තීටට ගන්න පුළුවන් අවසාන අගය වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට 180 ඍණ තීටා කියලා අරගෙන 90 ඍණ තීටා අරගෙන sin 90 කියලා අරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඍණ 1 කියන්නේ ඔයා දන්නෝ 180 න් අඩු වෙන කෙනෙක් 180 න් 90 අඩු වුණත් එන්නේ 90යි. ඉතින් ඔයාට මෙතන ඉස්සරහට මේ ගාන අරගෙන යන්න පුළුවන්. හරි මම යන්න එපා පොස් කරන්න එපා. අපිට තියෙන කතාව වෙන්නේ අවසානයේ අපිට පුළුවන් මේක ඉන්න අයත් දන්න නිකිල කියලා අවසානයේ මේක ප්‍රකාශන ඉවර කරන්න. ඉතින් ලකුණු ටික ලැබෙන විදිය ඔයාලට පේනවා 5යි 10යි 15යි. මේ අවසාන කතාව ඍණේකාර ගැන ගත්ත ලකුණු 5යි. ඉතින් ලකුණු 25 ඔන්න ඔය විදියට තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් මේ ගාන මෙතනින් ඉවරයි. හරි